ඉතින් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම මුලින්ම ආරාධනා කරනවා අපේ channel එකට subscribe කරන්න කියලා. ඉතින් අද මම කතා කරන්න හිතුවේ දැන් මේ රටේ මේ immigration rule සතියෙන් සතියට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක පාටි එකක් ඇවිල්ලා එකක් කියනවා. ඊට පස්සේ තව පාටි එකක් ඇවිල්ලා තව එකක් කියනවා. මේ ඔක්කොගෙම හැබැයි මේ ඒ කියන්නේ ruling party එකට ඒ කියන්නේ Labour party එකට ගොඩක් pressure එකක් එනවා. ඉතින් මේ හැමෝම ඇවිල්ලා මේ rules වෙනස් කරන්න ඕනි කියලා හැමෝම ඇවිල්ලා pressure කරනකොට Labour party එකටත් මොනවා හරි කරන්න වෙනවා. ඉතින් ඇත්තටම දැන් ගිය සතියේ තිබුණා Labour conference එක. ඉතින් Labour conference එකට කලින් Nigel Farage ඒ කියන්නේ reform party එකේ ලොක්කයා ඇවිල්ලා ලොකු බෝම්බයක් පත්තු කළා Labour එකට. ඒ කියන්නේ ඒගොල්ලෝ ආපු ගමන් ඒ කියන්නේ Nigel Farage ඒ කියන්නේ තව අවුරුදු 4ක් තියෙනවා. ඇත්තට 2029 තමයි ඊගාව ඉලෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් Nigel Farage ඊට කලින් දැන් ගිය සතියේ ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ මේ බලයට පත් වෙච්ච ගමන් ILR කියන විසා කැටගරි එක සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා. For indefinite leave to remain, we will abolish indefinite leave to remain as a category in this country. කියන්නේ ILR කියලා කියන්නේ independent leave to remain කියන විසා කැටගරි එක. ඉතින් ඇත්තටම මේ වීසා එක නැති කරනවා කිව්වේ අලුතෙන් එන අයටයි මෙච්චර කාලයක් මේ රටේ හිටපු අයටයි. ඒ කියන්නේ අවුරුදු 30 40 මේ රටේ හිටපු මිනිසුන්ටත් මේ වීසා එක කැන්සල් කරනවා කියලා තමයි එයා කිව්වේ. ඉතින් මේකෙන් ගොඩාක් ඒ කියන්නේ අවුරුදු 30 40ක් මේ රටේ සාමාන්‍ය පුරවැසිය වගේ හිටපු කෙනෙක්ට ILR එක නැති කරනවා කියලා කියන්නේ ඒක සෑහෙන කියන්නේ එයාගේ ළමයි ඉන්න පුළුවන් ළමයිගේ ළමයි මේගොල්ලෝ සමහරට සීයලා ආච්චිලා වෙන්නත් පුළුවන් සමහරට වැඩ කරන්නත් බෑ දැන්. ඉතින් මේගොල්ලෝ මෙයා කිව්වේ දැන් මේ වීසා කැටගරි ඒ කියන්නේ ILR එක සම්පූර්ණයෙන්ම නවත්තලා අවුරුදු 5න් 5ට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට අලුත් වීසා සිස්ටම් එකක් අඳුන්ලා දෙනවා කියලා තමයි මේගොල්ලෝ මේක නැති කරනවා කියලා කිව්වේ. Firstly, we abolish ILR altogether. We will replace it with a 5-year renewable work visa, just like a lot of other countries do, America, the UAE, many comparators out there. The qualifying salary for this work visa will be materially higher than it is today. ඉතින් ඇත්තටම මේ ILR කියලා කියන්නේ ඒ කියන්නේ මම දැන් ලංකාවේනේ මම අවුරුදු 5ක් මේ රටේ ජොබ් වීසා එකකින් හිටියාම මට පුළුවනි ILR එකට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මට ලංකාව පාස්පෝර්ට් එක තියාගෙන මේ රටේ ජීවත් වෙන්න පුළුවන් මගේ ජීවිත කාලෙම. ඒ කියන්නේ මේ රටේ පුද්ගලයෙකුට ගන්න පුළුවන් ඔක්කොම බෙනිෆිට්ස් ගන්න පුළුවන්. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගේ තියෙන හැම දෙයක්ම මටත් ගන්න පුළුවන් මේ ILR වීසා කැටගරි එක යටතේ. ඉතින් ඒක නිසා තමයි මෙයා කිව්වේ අපි මේ ආපු ගමන් ILR කියන වීසා කැටගරි එක සම්පූර්ණයෙන් නවත්තනවා කියලා. අනිත් එක තමයි අර බොරිස් වේව් එකක් ගැන එයා කතා කළා. ඒ කියන්නේ බොරිස් ජොන්සන් ඉන්න කාලේ මේ වීසා කැටගරි එක යටතේ ගොඩක් මිනිස්සුන්ට මේ රටට එන්න පුළුවන්කම හැදලා දුන්නා. ඉතින් ඒක නිසා තව අවුරුද්දක් අවුරුදු 3-4 ඇතුළත මිනිස්සු මිලියනයකට වගේ ප්‍රමාණයක් මේ ILR එක යටතේ වීසා කියන්නේ සිටිසන් ඒ කියන්නේ ILR එක ගන්න පුළුවන්. ඒක නිසා ඒකෙන් ගොඩක් මේ රටට බලපෑමක් ඇති වෙනවා. මොකද ඒගොල්ලෝ කියනවා මේ රටේ ඒ ILR එක ගන්න අයගෙන් වැඩි හරියක් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම බෙනිෆිට් ක්ලේම් කරන කට්ටිය ඉන්නේ. ඒක නිසා ඒකේ මේ රටේ ආර්ථිකයට ගොඩක් බලපානවා කියලා තමයි ඒගොල්ලෝ මේ වීසා කැටගරි එක නවත්තන්න හදන්නේ. But you know, you come on a work visa. You can't bring a dependent with you. You can't claim benefits. And of course, there'll be a route to citizenship, but a much tougher route to citizenship than we currently have. ඉතින් ඒ වෙනුවට ඒගොල්ලෝ අඳුරලා දෙන්න හදන්නේ අවුරුදු 5න් 5ට අලුත් කරන්න පුළුවන් වීසා එකක් තමයි මේගොල්ලෝ අඳුරලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ අවුරුදු 30 40 හිටපු අයටත් මේ අවුරුදු 5න් 5ට අලුත් වෙන වීසා කැටගරි එකට තමයි ඒගොල්ලන්වත් වැටෙන්නේ එතකොට. ඉතින් මේ වීසා එකට ඇප්ලයි කරනකොට ගොඩක් වෙලාවට ඒකට සාමාන්‍යයෙන් අලුතෙන් දෙන අයට නම් ගොඩක් වෙලාවට සැලරි එක ගොඩක් ලොකු ගාණක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අනුමාන කරනවා සාමාන්‍යයෙන් පවුන් 60000කට වඩා වැඩි පඩියක් ගන්න කෙනෙක්ට තමයි මේ ගන්න පුළුවන් වගේ කතාවක් තමයි. ඒගොල්ලෝ හරියට මෙහෙමයි 100% කන්ෆර්ම් කරලා නැහැ. ඒගොල්ලෝ අර අනුමාන කරනවා එක දැන් පත්‍ර වලින් අර මේවා ඔක්කොගම අනුමාන කරනවා මේ වගේ සැලරි රේන්ජ් එකෙන් තමයි මේගොල්ලෝ මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. අනිත් දේ තමයි ඉංග්‍රීසි. ඒ කියන්නේ ඉංග්‍රීසි දන්නවා ගොඩක් high standard එකට තියෙන්න ඕනි කියලා එක තමයි ඒගොල්ලෝ කියන්නේ. We will also introduce an English standards test. So we will materially increase the required
threshold of English needed to qualify. අතිතම දැන් පෞගී කාලේ ගොඩක්ම මේ රටට ස්ටුඩන්ට් කෙනෙක් ආවත් එක ස්ටුඩන්ට්ුයි එන්නේ ඊට පස්සේ යාගේ පවුලේ හිතන්නකෝ අම්මා එනවා ස්ටුඩන්ට් වීසා දාලා ඊට පස්සේ යාට ළමයි 3 දෙනෙකුයි හස්බන්ඩ් ඒ 4 දෙනාම එනවා ඩිපෙන්ඩන්ට් දාලා. ඉතින් දැන් ඒකත් ගොඩක් ලොකු බලපෑමක් වුණා මේ මයිග්‍රේෂන් ඒ කියන්නේ මේගොල්ලෝ මේ කියන දේවල් වලට. ඉතින් ඒ කියන්නේ ජනගහනය වර්ධනය වෙනවා එක ස්ටුඩන්ට්ුයි එන්නේ ඒ මදිවට 4 දෙනෙක් තව එනවා ඩිපෙන්ඩන්ස්ලා ඇටියට. ඉතින් ඒ එන අයට ගවර්න්මන්ට් එක දැන් ළමයි නම් ඉස්කෝලේ යන්න දෙන්න ඕනේ, හොස්පිටල්ස් දෙන්න ඕනේ. ඒ වගේ හැමදේම වැඩි කියන්නේ එක්කෙනෙක් ඇවිල්ලා අර විදිහට තව 4 දෙනෙක් ගවර්න්මන්ට් එකෙන් දෙන්න ඕනි කියලා තමයි මේගොල්ලෝ ඉතින් මේවා තමයි ඉතින් ඒගොල්ලෝ ගොඩක් කරලා මෙන්ෂන් කරන්නේ. ඉතින් අන්තික තමයි දැන් මේ අලුත් වීසා කැටගරි එක යටතේ මේගොල්ලෝ මේ ඩිපෙන්ඩන්ස්ලාට ගොඩක් වෙලාවට තව නීති දාන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ ඩිපෙන්ඩන්ස්ලා කියන්නේ වීසා එකක් අරගෙන වැඩ කරන්න ආව නම් ඒ කියන්නේ වීසා එකක් අරගෙන වැඩ කරන්න ආව නම් වැඩ කරන එක්කෙනා ඇරෙන්න ඩිපෙන්ඩන්ස්ලාට එන්න දෙන්නේ නැති කතාවක් තමයි ඉතින් ඒගොල්ලෝ කියන්නේ. We will also increase the number of years you need to be in this country to qualify for British citizenship. The British passport is incredibly precious. We think it's the best passport in the world. අන්තික තමයි මේගොල්ලෝ කියනවා මේ බ්‍රිටිෂ් සිටිසන්ස්ලාට විතරයි මේ රටේ තියෙන බෙනිෆිට්ස් වලට ඇක්සස් කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ අලුත් නීතියක් ගේන්න හදනවා. තව දෙයක් තමයි ඉතින් මේගොල්ලෝ කියනවා දැන් මේ බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එක ගන්න කාලය වැඩි කරන්න. සාමාන්‍යයෙන් නම් තියුණේ අවුරුදු 5ක් ඉඳලා ඊට පස්සේ ILR එක ගත්තට පස්සේ අවුරුද්දකට පස්සේ පුළුවනේ බ්‍රිටිෂ් සිටිසන්ෂිප් එක ඇප්ලයි කරන්න. ඉතින් දැන් මේගොල්ලෝ කියනවා ඒකේ කාලය අවුරුදු 7කට වගේ දික් කරන්න ඕනි කියලා කියනවා මේගොල්ලන්ගේ මේ අලුත් තීරණ අනුව. ඉතින් දැන් මෙන්න මේ වගේ දේවල් තමයි නයිජල් ෆරාජ් ඇවිල්ලා කිව්වේ. ඉතින් දැන් මේවා සාමාන්‍යයෙන් කිව්ව පළියට වෙන දේවල් නෙමෙයි. ඉතින් දැන් මේගොල්ලෝ ඉස්සෙල්ලා ඡන්දයකට ගිහිල්ලා 2029 ඡන්දයකට ගිහිල්ලා ඒ ඡන්දෙන් දිනලා ආවට පස්සේ තමයි මේ දේවල් බලපාන්නේ. ඉතින් දැන් ඇත්තටම මේ රටේ තියෙන ඊගාව බලවේග දැන් ඊ පාර්ලිමේන්තු එකේ ඉන්න පක්ෂය කියන්නේ ලේබර් පාර්ටි එකට අමතරව ඊගාට ඉන්න ප්‍රබලම පක්ෂ වෙලා තියෙන මේගොල්ලෝ. මොකද දැන් 5 දෙනා මේගොල්ලන්ගේ ඉන්නේ. ඒ වුණාට මේගොල්ලෝ තමයි දැන් පාර්ලිමේන්තුවෙන් පිට තියෙන පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ පාර්ලිමේන්තුවෙන් පිට තියෙන ප්‍රබලම පක්ෂ තමයි මේ රිෆෝම් කියන්නේ. මොකද මේගොල්ලන්ගේ අර පෝල් එකක් තියුණා ඒකෙන් කියලා තියෙනවා මේගොල්ලෝ පාර්ලිමේන්තු හෙට ඡන්දයක් තියුණොත් පාර්ලිමේන්තුවේ 330 ගානක්ද කොහෙද මේගොල්ලන්ගේ සීට්ස් ගන්නවා කියලා. කියන්නේ දැන් තියෙන ලේබර් එකයි කන්සර්වේටිව් එකයි ඒගොල්ලන්ගේ ඔක්කොටම වඩා මේගොල්ලෝ තමයි ඉහළ තියෙන්නේ. ලේබර් එකට ගන්න පුළුවන් ඉන්නේ කියන්නේ ආසන 100 ගානක් වගේ තමයි ඒ පෝල් එකෙන් පෙන්වන්නේ. ඉතින් ගොඩක් වෙලාවට තව ඉතින් අවුරුදු 4ක් තියෙනවා. ඉතින් ඔය මොනවා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. This is what the House of Commons would look like. And the party with the most seats, Nigel Farage's Reform, to be the next government, and Nigel Farage, of course, to be the next Prime Minister. Reform UK. ඉතින් දැන් ලේබර් එකේ කන්ෆරන්ස් එක තිබුණානේ දැන් ගිය සතියේ. ඉතින් දැන් නයිජල් ෆරාජ් මේක ටාගට් කළා තමයි අර ටික ඇවිල්ලා කිව්වේ. ඉතින් දැන් මේගොල්ලෝ ඉතින් රූලින් පාර්ටි එක හැටියට මේගොල්ලන්ට මේකට උත්තර දෙන්නත් එපා. ඉතින් ඒකේ අර ප්‍රෙෂර් එකයි ඒව නිසා ඉතින් දැන් අලුතෙන් හෝම් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. යාගේ නම ෂබානා මහමුඩ් කියලා. ඉතින් දැන් එයා ඇවිල්ලා කිව්වේ ඒගොල්ලොත් ඇවිල්ලා දැන් ඉමිග්‍රන්ට්ලාට සෑහෙන්න කියන්නේ ලීගල් හරි ඉල්ලීගල් හරි හැමෝටම මේගොල්ලොත් දැන් වැට බඳින්න තමයි හදන්නේ. ඉතින් දැන් මේගොල්ලොත් දැන් ඒගොල්ලන්ගේ අලුතින් වෙනස් වෙන නීති ටික ඇවිල්ලා කිව්වා. ඉතින් දැන් අලුත් හෝම් සෙක්‍රටරි ෂබානා මහමුඩ් ඇවිල්ලා එයාත් ඇවිල්ලා කිව්වා ඉතින් දැන් ආරවට උත්තර දෙන්නත් එපා. ඉතින් ඒකට උත්තර දෙයක් මෙයාගොල්ලොත් ඇවිල්ලා දුන්නා. ඒගොල්ලෝ කරුණු 6ක් කිව්වා. මොනවාද ඒගොල්ලෝ වෙනස් කරන්න හදන්නේ මේ ILR එක ගන්නකොට කියලා. ඒගොල්ලෝ කිව්වේ We will soon increase the time in which someone must have lived in this country to earn indefinite leave to remain from 5 years to 10. ඉතින් මෙයා කියපු පළවෙනි දේ තමයි ජොබ් එකක් කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ NI contribution එක කරන්න ඕනේ කියලා. කියන්නේ හම්බන ගාණෙන් ගාණක් NI contribution එකට අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ කිව්වා. තව දෙයක් තමයි benefits claim කරන්න බෑ කියලා කිව්වා. කවුරු හරි benefit claim කරලා තියෙනවා නම් මේ ILR එකට apply කරන්න බැරි කතාවක් තමයි යා කිව්වේ. තව දෙයක් තමයි ඉංග්‍රීසි දැනුම. ඉංග්‍රීසි දැනුම හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩුම තරමේ
B2 වගේ එක්සෑම් එකක්වත් පාස් වෙලා තියෙන්න ඕනේ කියලා තමයි ගොඩක් වෙබ්සයිට් වල කියන්නේ. තව දෙයක් තමයි මේ ක්‍රිමිනල් රෙකෝඩ්ස් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්වත් ක්‍රිමිනල් රෙකෝඩ් එකෙන් ක්ලීන් වෙන්න ඕනේ. ඒවා ක්ලීන් වෙලා එතකොට තමයි ඔයාට ILR එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මේගොල්ලෝ කිව්වා කමියුනිටි සර්විස් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ තමන් වැඩ කරන එකම අමතරව නෙමෙයි NI කරන ගෙවන එක අමතරව සමාජයට දෙයක් කරන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ ගිහිල්ලා චැරිටි ෂොප් එකක වැඩ කරන එක එහෙම වගේ මොකක් හරි ඒ වගේ දේවල් තියෙනකොට මොනවා හරි ඒ වගේ දෙයකට කන්ට්‍රිබියුට් කරලා තියෙන්න ඕනේ කියලා කිව්වා. I will be proposing a series of new tests, such as being in work, making national insurance contributions, not taking a penny in benefits, learning English to a high standard, having no criminal record, and finally, that you have truly given back to your community, such as by volunteering your time to a local cause. Without meeting these conditions, I do not believe your ability to stay in this country should be automatic. ඉතින් දැන් මේගොල්ලෝ තව දෙයක් කිව්වා. ඉතින් දැන් මේ අවුරුදු ඒගොල්ලෝ දැන් අවුරුදු 10කට දැන් මේ ILR එක අවුරුදු 5 තියෙන එක අවුරුදු 10කට දික් කරනවා කියලා කිව්වනේ. ඉතින් ඒ කියන්නේ ඩබල් කරනවා. ඒ කියන්නේ සෑහෙන ඒ කියන්නේ අවුරුදු 5 ට මොනවාසේ අවුරුදු 10ක් ඉන්නෝනේ ILR එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ කාලේ වෙනස් කරගන්න පුළුවන් කියලාත් කිව්වා. හැබැයි ඉතින් මේවා 100%ක් ඒ කියන්නේ තමන්ගේ ආදායම තමන් සමාජයට කරන දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේවට තාම මෙෂර්මන්ට් මොනවද කියලා තාම කිව්වේ නැහැ. තාම මේවා ඇත්තටම මේගොල්ලෝ මේ ඇවිල්ලා කන්ෆරන්ස් එකේ කියපු දේවල් විතරයි. ඒ වුණාට මේවා හරියට තාම 100%ක් මොනවද මේක කොහොමද දැන් මේකේ සමාජයට කමියුනිටි සර්විස් කියලා මොනවා කරාද මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා තාම කියලා නැහැ. ඒ කියන්නේ කොහොමද කියලා තාම ඒවා තාම ඉතින් මේවා පාර්ලිමේන්තු එකට ගිහිල්ලා සාකච්ඡා කරලා මේවා එන්න තාම ඉතින් මේ අර කන්ෆරන්ස් එකේ කියපු ටික තමයි මේ ටික. Some will be able to earn an earlier settlement than 10 years based on their contribution, while others will be forced to wait longer if they are not contributing enough. ඉතින් දැන් තව දෙයක් තමයි දැන් මේ සතියේ මම හිතන්නේ දැන් අද එරිදා අද තමයි පටන් ගන්නෙ ටෝරි එකේ. ඒ කියන්නේ කන්සර්වේටිව් එකේ කන්ෆරන්ස් එක අද පටන් ගන්නවා. අද ඉඳලා මම හිතන්නේ 8 වෙනිදා වෙනකන් තියෙනවා. දැනටත් ඒකේ නායකයා ඒ කියන්නේ කෙමි බේනොෆ් කියන එක්කෙනා එයත් දැන් ඉමිග්‍රේෂන් එක තමයි ඒගොල්ලොත් අල්ලගෙන තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මේ පාලනයට ආවොත් අවුරුදු 5ක් ඇතුළත මිලියනයක් මිනිස්සු මේ රටෙන් ඩිපෝට් කරනවා කියලා. ඒ කියන්නේ අවුරුද්දකට 1,50,000 ගානේ ඒගොල්ලෝ ඩිපෝට් කරනවා කියලා කියනවා. ඉතින් දැන් තාම මේවා මේ තාම ඒගොල්ලෝ කන්ෆරන්ස් එක පටන් ගත්ත විතරයි. ඉතින් ඒකට යන්න කලින් තමයි යා මේ ඕවා කියලා තියෙන්නේ. අන්තික තමයි එයාත් කියනවා මේ ECHR එකෙන් අයින් වෙනවා. මොකද එහෙම නැති වුණොත් මේගොල්ලන්ට ඩිපෝට් කරන්න බැරි කේස් එකක් තියෙනවානේ. ඒක නිසා ඒගොල්ලොත් අර රිෆෝම් එකේ කන්සෙප්ට් එක අරගෙන ඒගොල්ලොත් කියනවා අපි ECHR එකෙන් අයින් වෙනවා කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ කන්ෆරන්ස් එක දැන් ඉතින් තාම යනවා. දැන් අද ඉඳලා 8 වෙනිදා වෙනකන් කන්ෆරන්ස් එක යනවා. ඉතින් මොන දේවල් ඒගොල්ලෝ අලුතින් කියයිද කියලා තාම දන්නේ නැහැ. අපි එකත් බලමු ඉස්සරහට. ඉතින් දැන් බැලුවොත් අපේ දැන් ලංකාවේ දැන් පහුගිය කාලේ ලංකාවේ රෂ නිසා ගොඩක් අය මෙහෙ ආවනේ. ඉතින් ඒගොල්ලන්ට දැන් වෙන්නේ කබලෙන් ලිපිට වෙච්ච වගේ වැඩක් තමයි වෙන්නේ යන්නේ. මොකද දැන් ඒගොල්ලෝ මෙහෙ ILR එක ගන්න බලාගෙන ජොබ් වීසා එකක් දාලා ආවට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ බලන් ඉන්නේ අවුරුදු 5 වෙනකන් කොහොමාරි කළා ඒගොල්ලන්ගේ ILR එක ගන්න. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඉන්නේ ලේබර් ගවර්න්මන්ට් එකනේ. ඉන්න ලේබර් ගවර්න්මන්ට් එක දැන් ඊගාව අවුරුදු 4ම ඒගොල්ලෝ ඉන්නවනේ. ඉතින් දැන් ඒගොල්ලෝ කොහොමත් දැන් මේ නීති චේන්ජ් කරයි. අනිවාර්යෙන් මේ නීති ළඟදිම මේගොල්ලෝ දැන් ඔය කියපු ටික වෙනස් කරන්න උත්සාහ කරයි. කියන්නේ ලබන අවුරුද්දේ ඉතිරි මාස 6 ඇතුළත මේගොල්ලෝ කොහොමත් ඔය නීති ටික චේන්ජ් කරන්න සෑහෙන උත්සාහයක් ගන්න. මොකද අනිත් පැති වලින් එන ප්‍රෙෂර් එකත් එක්ක මේගොල්ලන්ට නොකර බැරි වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් අය දැන් ILR එක තියෙන කෙනෙක් නම් ඒගොල්ලන්ට පුළුවනි ඒගොල්ලන් මේ සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරලා මේ සිටිසන්ෂිප් එක ගන්න. ඉතින් දැන් මේ රටේ අතන ඩුවල් සිටිසන් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා මුලින්ම දැන් ඩුවල් සිටිසන් ඇප්ලයි කරනවා නම් ලංකාවේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉස්සෙල්ලාම ලංකාවෙන් ඩුවල් සිටිසන් එක ඇප්ලයි කරලා
ඊට පස්සේ මෙහි පාස්පෝට් එක ගන්න. දැන් මං ගත්තේ ඒ විදිහට. මං ඉස්සෙල්ලාම ලංකාවේ එහෙ සිටිසන් එක තියාගන්න එහෙට ඇප්ලයි කරලා ඊට පස්සේ එහෙන් සර්ටිෆිකේට් එහෙන් ඇප්‍රූව් එක ආවට පස්සේ තමයි මෙහි ඇප්ලයි කරේ. මේ පාස්පෝට් එකට ඇප්ලයි කරේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගන්න පුළුවන්. ඒක හැබැයි ඒක ටිකක් ලොන් ප්‍රොසෙස් එකක්. මොකද ලංකාවේ ටිකක් කල් යනවා. දැන් මගේ එකට ගියා ඒක අවුරුද්දයි මාස 7ක් ගියා ඇප්‍රූව් වෙන්න. ඉතින් ඒක නිසා දැන් මේ රටේ නීති වෙනස් වෙන්න කලින් කවුරු හරි කරන්න හිතන් ඉන්නවනම් දෙවෙනි විදිහට යන එක ලේසියි. මොකද මෙහෙ එක ඉස්සෙල්ලා ඇප්ලයි කරලා ඊට පස්සේ පුළුවනි ලංකාවේ ඩුවල් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ විදිහ තමයි ඇත්තටම දැන් මොකද දැන් මේගොල්ලෝ උත්සාහ කරයි ඉතුරු ඉස්සරහට එන මාස 7 ඇතුළත මේ නීති වෙනස් කරන්න. මොකද දෙපැත්ත හැම පැත්තෙම ප්‍රෙෂර් එක එන නිසා මේ කියපු දේවල් ඒගොල්ලෝ ගොඩක් උත්සාහ කරයි ඉම්පලිමෙන්ට් කරන්න. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ILR එක තියෙන අය පුළුවන් තරම් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන එක ගොඩක් හොඳයි. ඊට පස්සේ පුළුවන් ලංකාවේ ඩුවල් එකට ඇප්ලයි කරන්න කවුරු හරි වීසා එක තියාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ලංකාවේ පොත තියාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉතින් දැන් අනිත් අය තමයි ගොඩක් ප්‍රශ්නේ. මොකද ඒගොල්ලෝ දැන් මේ අවුරුදු 2ක් 3ක් 4ක් වගේ ඉන්න කට්ටියට පුළුවන් තරම් ඉක්මනට පුළුවන් නම් ILR එක ඇප්ලයි කරගන්න මේ චේන්ජ් වෙන්න කලින්. එහෙම නැති වුණොත් අවුරුදු 10කට යන්න වෙනවා. එතකොට තව අවුරුදු 10ක් ඔය ඉන්න විදිහටම කට්ටකාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ අලුතෙන් එන නීති තියෙනවානේ. මේවට ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඒ මගේ යන්න වෙනවානේ. මොකද අපිට ඒවා වෙනස් කරන්න බැහැනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ කැරක්ටර් එක ක්ලීන් තියාගන්න එක ගොඩක් වටිනවා. මොකද එහෙම නැතුනොත් දැන් ඉස්සරහට ILR ගන්නෑම ගොඩාක් අමාරු වෙනවා. දැන් කොහොමත් අපි දැන් මේ අවුරුදු 4 කුමාර බේරලා ඉන්න එපා. මේ අවුරුදු 4න් පස්සේ මොනවා වෙයිද කියලා තාම කොහොමත් කියන්න අමාරුයි. මොකද දැන් මේ රට යන විදියට දැන් නයිජර් ෆරාජ් කියන්නේ UKIP පාර්ටි එකේ ඉඳලා එයා තමයි මේ බ්‍රෙක්සිට් එකට මේ රටේ මිනිස්සුන් කුලප්පු කරලා ඒකෙන් බ්‍රෙක්සිට් එකෙන් අයින් කරගන්න උත්සාහ කළේ එයා තමයි. එයායි බොරිස් ජොන්සන් දෙන්නත් එක එකතු වෙලා තමයි බ්‍රෙක්සිට් එකට මිනිස්සුන් පෙළඹෙන්නේ. ඉතින් ඒකෙන් එයා දින්නා. ඉතින් ඒ වගේම එකක් තමයි මෙයා මේ රිෆෝම් පාර්ටි එකත් එක්ක කරන්නේ. එයා දැන් මොකද මිනිස්සුන් දැන් බලන්නකො දැන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උනත් කළේ ඉමිග්‍රේෂන් එක මුල් කරගෙනනේ. 90ක් මෙයාගේ කතාවල කතා කළේ. දැන් නයිජර් ෆරාජ් උනත් එයත් වැඩිපුරම 90ක් 99ක් විතර කතා කරන්නේ ඉමිග්‍රේෂන් එක ගැන තමයි. මොකද ඒකෙන් තමයි මිනිස්සුන්ට මෙයා මේ පොළඹවන්නේ. හැමතිස්සෙම මේක ගැන කතා කරලා ඒක අර මොකක්ද වගේ හැමතිස්සෙම කිව්වහම මිනිස්සුන්ගේ ඔළුවටත් වැටෙනවා මේ ඉමිග්‍රේෂන් එක තමයි හැම දෙයකටම මුල. ඉමිග්‍රේෂන් එක තමයි හැම දෙයකටම මුල. කීකින් දැන් මිනිස්සුන්ගේ ඔළුවලත් ඕක තමයි කරකෙන්නේ. අනිත් එක තමයි හොටෙල්ස් වල ඉන්න ඒවා. ඊට පස්සේ මේ හොටෙල්ස් වල ඉන්න ඉමිග්‍රන්ට්ස්ලාට කන්න බොන්න දෙන ඒවා. ඊට පස්සේ ෆෝන් ඔය තියෙන හැම පාසිකම දෙන එක ගැන කතා කරන එක තමයි මේගොල්ලන්ගේ ඒ කියන්නේ මොන දෙයකට ගියත් ඒක තමයි මේගොල්ලෝ උලුප්පල පෙන්නන්නේ. ඉතින් මේ තව ප්‍රශ්න 1000ක් තියෙනවා. 10න් එක ප්‍රශ්නයක් විතරක් අරගෙන මේගොල්ලෝ ඒක තමයි උලුප්පල පෙන්නන්නේ. මොකද ඒක ඒ කියන්නේ ಜಾති මාමකත්වය පෙන්නලා අපේ රටට හැමදේම වෙලා තියෙන්නේ මේ ඉමිග්‍රේෂන් එකෙන් තමයි කියලා පෙන්නලා තමයි මේගොල්ලෝ බලයට එන්න හදන්නේ. ඉතින් තව ප්‍රශ්න ගොඩාක් තියෙනවා මේ රටේ. මේ ප්‍රශ්න වලින් කතා කරන්නේ දැන් මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනවා, ඉන්ෆ්ලේෂන් එක වැඩි, මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න හැම එකටම මුල ඉමිග්‍රේෂන් එක කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට දැන් ඊගාවට ඡන්දයක් ආවොත් නයිජර් ෆරාජ් කියන චරිතය අගමැති වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. මොකද දැන් අර මං කිව්වේ ඔයගලන්ට මේ පෝල් එකක් තියුණා කියලා. ඉතින් ඒකෙන් පෙන්වන්නේ මෙයා දිනනා කියන එක තමයි ඉතින් ගොඩක් වෙලාට තියෙන්නේ. ඉතින් එයා આવොත් ඇත්තටම එයා આવොත් ඔය කියන චේන්ජස් ටික කරයි කියලා හිතනවා. ඉතින් එහෙම කළොත් ඉතින් ගොඩක් වෙලාවට මේ රටට අලුතෙන් ඉන්න කෙනෙක්ට සෑහෙන්න අමාරු වෙනවා. දැන් ලේබර් එකනොත් අමාරු කරනවා. ඊට පස්සේ මෙයා આવොත් එහෙම මේ ඉන්න මිනිස්සුන්ටත් ILR වගේ අරගෙන ඉන්න මිනිස්සුන්ටත් ගොඩක් වෙලාවට
ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මොකද එයා සිටිසන් එක ගත්තේ නැත්නම් එයාට අවුරුදු 5න් පාට වීසා ඇප්ලයි කරන්න වෙනවා. ඒ වීසා කැටගරි එක මොකද්ද කියලාවත් තාම කියලා නැහැ. ඉතින් අපි ඉතින් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. පුළුවන් අය පුළුවන් උපරිමේ තමන්ගේ චාරිත ක්ලීන් එකේ තියාගන්න. පොලිසියේ ප්‍රශ්න වලට අවු වෙන්න එපා. තමන්ට පුළුවන් උපරිමේ ඒ කියන්නේ ඉස්සරහා බලලා පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ ILR එක ඇප්ලයි කරලා තියාගන්න. එහෙම නැත්නම් එහෙම අවුරුදු 10ට කොහොමත් යන්න වෙනවා මේ තියෙන විදියට. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. බලමු ඉතින් ආයේ අලුත් වෙන දේවල් එක්ක අපි තව වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයගලන් හම්බෙන්න. ඉතින් ඔයගලන්ට සුබ දවසක් සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතකද channel එකට subscribe කරන්න කියලාත් ඉල්ලනවා. එවනම් ගිහින් එන්න.